අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතන් මංගල මුත්තමන්. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අප මහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරනවා අසේවනාච බාලානි, බාලයන් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානං ච සේවනා, පණ්ඩිතයන් පමණක් ඇසුරු කරන්න. පූජාච පූජනීයාන්, පිළිය උත්තම් පුදන්. ඒතන් මංගල මුත්තමන්, උතුම් මංගල කරුණක් යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. අවමහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසේවනාච බාලාන, බාලයන් ඇසුරු කරන්න එපා. බාලයා යනුවෙන් අදහස් කරන්නේ වයසින් බාල කුඩා ළමුන් නොවේ. නැනගුණ දෙකින් බාල, පාපී හීන, පාපී පවිටු අදහස් ඇති පාපී පුද්ගලයන් මේ බාලය යනුවෙන් අදහස් කරන්නේ. මේ බාලයා අඳුනා ගන්න බාලයා වර්ග දෙකකට බෙදුණා බුදුරජාණන් වහන්සේ. පැවිදි පාපී පුද්ගලයයි ගිහි පාපී පුද්ගලයයි. මේ පැවිදි පාපී පුද්ගලයා හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ ලක්ෂණ කිහිපයක් හඳුන්වා දෙනවා. ගිහියන් කරන කටයුතු කරන, කාමයේ වර්ධව හැසිරෙන, සුරාව සූදුව භාවිතා කරන, බොරු කියන, පරුෂ වචන කියන මේ පාපී දේවල් කරන පැවිදි පුද්ගලයා, පාපී පැවිදි පුද්ගලයා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ ගිහි පාපී පුද්ගලයා හඳුනා ගන්නත් බුදුරජාණන් වහන්සේ කරුණු කිහිපයක් වදාරනවා. පාපී සිතුවිලි ඇති, සතුන් මරණ, බොරු කියන, කාමයේ වර්ධව හැසිරෙන, සුරාව සූදුව භාවිතා කරන පුද්ගලයා ගිහි පාපී පුද්ගලයා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා.